ඔන්න ඉතින් අපි සීගිරිය ගියා. හදිසියෙම තමයි ඉතින් කතා වෙලා ඔය අපිට කියන්නේ නංගිගේ හස්බන්ඩ්ුයි මමයි මගේ හස්බන්ඩ්ුයි තමයි ගියේ ඉතින්. ඇත්තටම ඉතින් මම සීගිරිය යන්න ගොඩක් බයෙන් හිටියේ. මම ගිහිල්ලා තිබ්බෙම නැහැ. සීගිරිය ඇත්තම කිව්වොත් අර මේ ෆොටෝ එහෙම දැකලා ඒවත් එක්ක බලද්දී පොඩ්ඩක් බයෙන් හිටියා මම. ඒකට මට නග ගන්න බැරි වෙයි කියලා. ඒත් නංගිගේ බල කිරීමත් එක්ක එයත් ගිහිල්ලා නැහැ කියලා කියපු නිසාත් එක්ක මේ ගියා. ඔතන දැන් මගේ හස්බන්ඩ් විතරයි කලින් සීගිරිය ඇවිල්ලා තියෙන එකපාරක් හරි. ආර අපි තුන් දෙනා ඇවිල්ලා නැහැ. ඉතින් මේ ටික දුරක් ඉතින් පයින් යන්න ඕනේ. හරිම ලස්සනයි. ඉතින් ඇත්තටම ලස්සන මේ පරිසරය කියන්නේ ගාඩන් එක එහෙම හරිම ලස්සනයි ඒක. අනික කට්ටිය ගොඩක් හිටියෙත් නැහැ. සාමාන්‍ය ඒ කියන්නේ ගොඩාක් කට්ටිය නැතුව පරිස්සමට නගින්න පුළුවන් විදිහට මේ කට්ටිය හිටියෙත් අපේම වෙලා මොකද මම බයයිනේ මේ නගින්නත්. ඒත් බයෙන් තමා නැග්ගේ. ඇත්තම කිව්වොත් බය වැඩිකමට උඩට නැග්ගට පස්සේ මට උඩ ටික වීඩියෝ කරගන්නවත් මේ සිහියක් නැහැ. ඒ තරම් බයෙන් මම නැග්ගේ. ඉතින් ඇත්තටම මේ මං ආයෙ හැබැයි සීගිරිය යන්නේ නැහැ. ඒ වුණාට මං ආසම කරපු ලස්සනම ට්‍රිප් එකක් ඒක. හදිසියෙ තීරණය වුණත් හරිම ලස්සනයි. ඔයාලත් එන්න ඉතින් සීගිරිය බලන්න.